ආයුබෝවන් සුබ දවසක්. ඉතින් ඔයාලා සතුටින් සනීපෙන් ඇති. අද මට නම් පොඩ්ඩක් සනීප නෑ. ඉතින් අසනීපකම් මැද්දේ වුණා. මම අද දවස ගත කළ විදිය පොඩි ව්ලොග් එකක් ගේන්න අදහස් කළා. ඉතින් අදත් උදේ සුපුරුදු පරිදි නිවාඩු දවසක් බුදුන් වැඳලා ඊට පස්සේ ඉතින් කෑම කන්න බැරි නිසා ආප්ප හැදුවා. ආප්ප එක ලුණු මිරිස් උදේට ඒව තමයි කෑවේ. වීඩියෝ ඉතින් ටිකක් විතර ස්පීඩ් කළා. නැත්තම් ඔයාලට බෝරින් වුණොත් එහෙම. මේ ආප්ප රසට තිබුණා. ඊට පස්සේ ඉතින් රෙදි ටිකක් හොදන්න දැම්මා. අද ඉතින් හෙම්බිරිසාව නිසා ඉතින් අතේ රෙදි හොදන්න බෑ. ඉක්මනට මේ ටික දැම්මා මැෂින් එකට. මෙයාට කියලා ඉතින් අකුරක් ලියවන්න නම් ඉතින් ගොඩාක් අමාරුයි. කීප සැරයක්ම කියලා ඕන ලියවන්න. අමාරුවෙන් වුණත් ඉතින් ඉස්කෝලේ වැඩ ටිකත් ඉක්මනට ඉවර කරා. ඊට පස්සේ ඉතින් මේ අයියාගේ මල්ලිගේ කෝලම් තමයි. අයියෝ අනිත් එක අද ඉතින් පුළුවන් විදියට මං අස්පස් කරගත්තා. නිවාඩුවක් නැති නිසා. අසනීප ගති තිබුණත් ඉතින් ඒ වැඩත් කරගත්ත ටික ටික. ඔන්න ඉතින් බබාගේ ත්‍රිපෝෂ එක ගත්තයි කියලා කියන්න එපා. ඔව් ඉතින් ඒක තමයි ගත්තේ. මේ කන්න බැරිම නිසා ඉතින් ත්‍රිපෝෂ ටිකක් හදාගත්ත බෙහෙත් බොන්නත් තියෙනවා. මේ හොඳට පායලා තියෙනවා ඊට පස්සේ ආයෙත් වැස්ස. හොඳට අවු වැඩලා තිබිලා ආයෙත් වැස්සා. දවල්ටවත් ඉතින් මේ බත් ටිකක් කන්න ඕන නිසා මුගන වැන්න කොළ ටිකක් සුද්ධ කරලා කපලා ගත්තා. ඔන්න ඉතින් අම්මා මේ බැන බැන කෑම බෙදලා දුන්නා. මොකද ඒ වෙලෙත් හොඳටම හෙම්බිරිසාව කැස්ස. අද තිබුණා මුරුංග හෝදි, වට්ටක්ක බොරේට, පලා. ඇත්තටම අද නිර්මාංශ ආහාර වේලක් තමයි දවල්ට තිබුණේ.
ඒ ටික නම් ගොඩක් රසට තිබුණා. ඒක නිසා ඒ ටික කාලා ඊට පස්සේ ආයි බෙහෙත් බිව්වා. දැන් ඉතින් මේ බෙහෙත් ටික ඔක්කොම බොන්න. ඉතින් මගේ වීඩියෝ බලනවා අපේ චූටියා. මේක ඉතින් මං ආස දෙයක්. තෑගි ලැබුණේ ඒවා පොඩි අයිටම්ස් පිළිවෙලට හරි ගස්සලා හදලා තියන්න. මේ පොඩ්ඩක් හවස නම් පොඩි යව්වක් වැටලා තිබුණා. ඊර බෑගෙන යන වෙලාව. හවස ඉතින් වතුර ටිකක් ලිපේ තියලා ගත්තා. තේ ටිකක් බොන්න. වතුර කේතල ඉතුරුනා. අද දවසේ ඉතින් අසනීප තිබුණත් ඉතින් දෛනික වැඩ රාජකාරි පුළුවන් විදියට කරගත්තා. ඉතින් ඔයාලටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා.